හැමදාම කවුරුහරි ගෙදරට ඉදී ඔයාලත් පිටිපස්සේ දුරින් කඩේට දුවනවද? එහෙනම් අද රෙසිපිය එහෙම දුවන ඔයාලට. ගෙදරට එන අයට නෑදෑයොන්ට යාළුවොන්ට ඇයි යාලට විතරක්ද? ඔයාලටත් කන්න මෙන්න මේ රසම රස බටර් කේක් රෙසිපිය අදම try කරලා බලන්න. මම මේ බටර් කේක් එකට secret ingredient එකක් දානවා. ඕන කරන හැමදේම description එකේ දාලා තියෙනවා. ඉස්සෙල්ලාම මම මේ මාජරින් ටික හොඳට ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගන්නවා. මතක තියාගන්න කේක් එකට ගන්න හැමදේම කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕන. සාමාන්‍යයෙන් බටර් කේක් හදන්නේ අපි බටර් වලින්. අපි මේ ගන්නේ මාජරින්නේ. ඉතින් ලංකාවේ ඇතුලේ ගොඩාක් ජනප්‍රිය මේ මාජරින් දාලා හදන බටර් කේක් එක. මොකද බටර් කියන්නේ ලංකාවේ ඇතුලේ ගොඩාක් මිල අධික දෙයක්. මේ විදිහට මේ ටික බීට් කරගෙන මම සීනි ටික එකතු කරගන්නවා. මෙතනදී මම සීනි ටික දෙපාරකට තමයි එකතු කරගන්නේ. ඔක්කොම එකපාරට එකතු කරගන්නේ නැහැ. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තමයි ඕගොල්ලෝ බටරුයි සීනි බීට් කරන්න ඕන. මේ දෙක මික්ස් වෙනකන් විතරයි. නැතුව සීනි දිය වෙනකන් නෙමෙයි. අපි මේ දෙක මික්ස් කරගන්නවා විතරයි. මොකද සීනි ටික දිය වෙන්න ගන්නේ ඊට පස්සේ අපි එකතු කරන බිත්තර වලින්. මම මෙතන බිත්තර 3ක් අරන් තියෙනවානේ. ඉතින් මේ බිත්තර 3 මම එක සැරයකට එක බිත්තරයක් ගන්න තමයි එකතු කරන්නේ. ඒකත් මම වෙන භාජනයකට කඩලා බලලා තමයි මගේ බැටර් එකට මම බිත්තරේ එකතු කරන්නේ. මොකද එක බිත්තරයක් හරි නරක් වෙලා තිබුණොත් එහෙම අපේ බැටර් එකම විසිකන්න වෙන හින්දා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි බීට් කරද්දී එකම පැත්තකට බීට් කරන්න, දෙපැත්තටම බීට් කරන්න එපා. ඔය විදිහට මම අනිත් බිත්තර දෙකත් එකතු කරනවා. බිත්තර ටික බීට් වුණාට පස්සේ ඔයාලා ස්පැචුලා එකකින් බැටර් එකකින් චුට්ටක් මේ විදිහට අරගෙන බලන්න සීනි ටික ඔක්කොම දිය වෙලාද කියලා. දිය වෙලා නැත්නම් ආපහු විනාඩියක් විතර බීට් කරන්න. පාන් පිටි එකත් මම බේකින් පවුඩර් ලුණුයි දාලා හලාගෙන තමයි තියෙන්නේ. ඉතින් මම බැටර් එකට පාන් පිටි 3 සැරයකට තමයි එකතු කරන්නේ. ඔයාලා බලන්නද ඇයි මම මේ බැටර් එක ස්පැචුලා එකකින් ෆෝල්ඩ් කරන්නේ නැතුව මේ බීටර් එකේම පාන් පිටි ටික කලවම් කරන්නේ කියලා. ඉතින් මම මේ විදිහට තමයි හුරු වෙලා ඉන්නේ. මොකද මේ විදිය මට ඉක්මන් වගේම ලේසි නිසා. අමතක කරන්න එපා පාන් පිටි එකතු කරලත් ඔයාලා එකම පැත්තකට තමයි බීට් කරන්න ඕන low speed එකේ. මම කියවනේ අද අපේ secret ingredient එකක් ගැන. මේක මම වැනිලා එකතු කරන්නේ නැහැ. මම butter essence තමයි එකතු කරන්නේ. ඉතින් මේකෙන් කේක් එකට මාරු සුවඳක් වගේම මාරුම රසක් එකතු වෙනවා. ඒ වගේම එකකින් හොඳ බටර් රසක් එනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට කිරිත් එකතු කරගන්නවා. ඒ දෙකත් එකතු කරලා මම low speed එකේ තව තප්පර 30ක් විතර බීට් කරගන්නවා. මම අද කේක් එක දාගන්නේ මේක ග්‍රෑම් 500 කේක් ට්‍රේ එකක්. මම මේ විදිහට මගේ බැටර් එක පරිස්සමට ට්‍රේ එකට දාගන්නවා. සාමාන්‍යයෙන් මේ බටර් කේක් බැටර් එක රණී එකක් නෙමෙයි. ඒක ටිකක් thick. ඉතින් මම අද මේක බේක් කරගන්නේ අංශක 160. ඉතින් oven එකකින් oven එකට උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ oven එකේ විදිහට ඔයාලා උෂ්ණත්වය හදා ගන්න ඕන. සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් ටෙම්පරේචර් කැවිල්ලා 180 170 වගේ. මම මේක විනාඩි 50ක් විතර බේක් කරා. බේක් කළා ඉවරනට පස්සේ මම පැයක් විතර මගේ කේක් එක නිවෙන්න තිබ්බා. මේ තියෙන්නේ එළි වුණාට පස්සේ අතුරුම මාරම රසයි මාරම soft. මේ විදිහට හැදුවොත් ඔයාලා කවදාවත් කඩෙන්නම් කේක් ගන්න එකක් නෑ. මේක එච්චරකට රසයි. ඉතින් මේ වගේ තවත් රස රෙසිපිස් ඔයාලට ඕන නම් මම ෆලෝ කරලා තියාගන්න.